සමාජයේ තේරෙන්නේ තියෙනවා. හැබැයි ඒක අපි සමාජයෙන් දුරල් කරන්න ඕනේ, ඉවත් කරන්න ඕනේ. අපි සමාජය කියලා එකට වැඩ කරන්න ඕනේ. ඒක හිතේ තිබුණාට වැඩක් නෑ. ඒක භාවිතාවට ගන්න ඕනේ. ඒක ක්‍රියාවට නගන්න ඕනේ. ඒක ක්‍රියාවට නගද්දී මේ වගේ අවස්ථා මේවා තමයි ඒකට තියෙන අවස්ථාව. අපි උදේට ගත්තාම කසල කුණු ටැක්ටරේ කියලා කියන්නේ පොදු පාරිභාෂික වචනයක් නිසා ඒ ටැක්ටරේ ස්ටාර්ට් කරන රියදුර ඇවිල්ලා ඒකට නැංගාම කූඩේ ආත්මේස් එකක්වත් ගවුස් එක මොකක්වත් නැතුව කූඩේ අරගෙන කැටේ පිටිපස්සට ඉල්ලන්නේ කාන්තාවක් වෙන්න පුළුවන්, තරුණියක් වෙන්න පුළුවන් මේ සහෝදරයෝ. ඒ සහෝදරවරු සතියක් සේවයට වාර්තා නොකරෝ නගරේ ගත ගන්නවා. අපි හැමෝගෙම ව්‍යාපාර අසරණ කාටවත් එන්න බෑ. ඒ නිසා අපිට උවමනයි භාවිතාවෙන් අපි කවුරුත් සහෝදරයෝ, අපි කවුරුත් සමාන පුරවැසියෝ, අපි කාටත් වටිනාකමක් තියෙනවා. අපි කවුරුත් එකට ජීවත් වෙන්න ඕන කියන ඒ ආකල්පය සමාජගත කරන්න ඕනේ. ඒක පළමුවෙන් කරනවා අපිට. අපි අතරේ මේ විශ්වාසය, මේ බැඳීම, මේ සහෝදරත්වය, මේ එකමුතුකම ඇති නොවන තාක්කල් අපිට ඒක පිටට දෙන්න බෑ. ඒක අපි හිතනවා අපේ පාලනය යටතේ ඉගුරුගොඩ විතරක් නෙවෙයි, අපේ දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි, සමස්තයක් රටක් විදිහට ගත්තොත් පළාත්පාන ආයතන 300 ගණනක මම කියන්නේ සමස්තයේම රටේම පළාත්පාන ආයතනවල මේක තමයි විය යුතු දේ. ඉතින් අපි ආරම්භයක් තියලා තියෙනවා. අපි සිහින මත ජීවත් වෙන සමයේ හැමදාම ජයග්‍රහණයේදී ඉස්සරහට යනවා. සිහින නැත්තම් ජීවිතේ එකතන පල් වෙනවා සහ ජීවිතේ අවපාදයට යනවා. ඒ නිසා අපිට තිබිච්ච සිහිනේ තමයි අපි සාධාරණ සමාජයක්, යුක්තිගරුක දේශයක්, නිවන් මිනිසෙක්, පොහොසත් රටක ලස්සන ජීවිතයක් ගත කරන මිනිසෙක් හදන එක තමයි අපේ ආකල්පේ සහ සංකල්පේ බවට පත් වෙන්නේ. ඉතින් අපි ඉන්න කලින් අපිට වෙච්ච පොරොන්දුවක් තියෙනවා. මට මේ වෙලාවේ ඒකත් සිහිපත් කරන්න පුළුවන්. අපි මම කලින් කියපු මේ සහෝදරවරු පරම්පරා 3-4ක් ජීවත් වෙච්ච තැන අද මේ වැස්සොත් පිටේක තමයි දරුවෝ දෙක ඉන්න තැනක් නේ. ඒක අපේ සාපයක් නෙවෙයි මේක. ඒක තමයි ඒ ප්‍රශ්න වලට හොයලා තියෙන උත්තරවල ප්‍රතිස්කේ ප්‍රතිපදය. අපි උත්සාහ කරනවා මේ වසර අවසන් වෙනකොට ලබන වසර තුල ක්‍රියාත්මක වෙනකොට අවසාන වශයෙන් ගත්තොත් අපේ සීවෝරුදු කාල සීමාව අවසන් වීමට පෙර ඉවුරගොඩ සභාවේ සියලුම සනීපාරක්ෂක සේවකයන්ට ඉන්න නිවහන ඔවුන්ට අයිති නිවහනක් හදලා දෙන්න අපේ ප්‍රාර්ථනාව තමයි. ඒකට අදාළ මෞලික අධිකාරම අපි ගන්නමක් කියලා ඉවරයි. CIC ගොයිපලේ අපි අක්කර 3ක බිල් කරා දැනටත් අපි සභාවේ ඉවරයි. ඒකට අදාළ ඉතිරි නිවාස සංකීර්ණයට අදාළ වැඩ කටයුතු මේ වර්ෂයේ ආරම්භ කරනවා. අපි ඉගුරුගොඩ නගරේ ලස්සන කරනවා. විතරක් නෙවෙයි නගරේ සංවර්ධනය කරනවා. අපිට බාධා තියෙන්නේ ඒ සියල්ල නැඩගෙන ඉදිරියට යන්න අපිට ශක්තියක් වෙන්නේ. මම මේක මට කියලා කියන්නේ නෑ. අපි සමූහය පාලන කණ්ඩායම විදිහට 34 දෙනෙක් ඉන්නවා.